ආයුබෝවන් කියලා පිළිගන්න හැමෝම අපේ නැනසෑර YouTube නාලිකාවේ පළවෙනි වීඩියෝ එක අපි කිව්ව ව්‍යාපාරයක් දිනේ පාඩම් මාලාව ඔයගලන්ට අරගෙන එන්නම් කියලා. මේක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. අපි අද පටන් ගන්න යන්නේ ඕගොල්ලන්ගේ 12 වසරේ පළවෙනි පාඩමත් එක්ක. එතකොට ඔයගොල්ලන්ගේ 12 වසරේ පළවෙනි පාඩමේ තියෙන ව්‍යාපාර පදනම කියලා පාඩමක්. ව්‍යාපාර පදනම සහ පරිසරය කියලා. එතකොට මේ ව්‍යාපාර පදනම සහ පරිසරය කියන පාඩමේ අපිට කතා ගන්න තියෙන ඕගොල්ලෝ O level කොමර්ස් කරලා තියෙනවා නම් ඒකට අදාළ දේවල් ටික තමයි මේක කතා කරන්න තියෙන්නේ. එතකොට මේ පාඩමේ සාමාන්‍යයෙන් ගත්තොත් තියෙන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ව්‍යාපාර හැදුණු සංකල්ප ව්‍යාපාර විකාශනයේ අවදි ඒ කාලේ ඉඳන් දැන් වෙනකම් කොහොමද ව්‍යාපාර ආවේ? එතකොට ව්‍යාපාර වර්ග ටිකක් ගැන සහ ව්‍යාපාර පරිසරය කියන කොටස් ටික ගැන. ඒ පාඩමේ ප්‍රධාන මාතෘකාව ඇත්තටම කිව්වොත් ව්‍යාපාරයක් යනු ව්‍යාපාරයක් කොහොමද අපි හඳුනාගන්නේ ව්‍යාපාරයේ ගති ලක්ෂණ ඊට පස්සේ ව්‍යාපාර විකාශනයේ අවදි ව්‍යාපාර වර්ගීකරණය ව්‍යාපාරික ක්‍රියාවලිය සහ ව්‍යාපාර පරිසරය කියන කොටස් ටික. අපි මුලින්ම යම් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා වුණ සපුරාලීමට භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේ බෙදා හැරීම අලවිය හා අනුබද්ධ සියලුම කටයුතු වලට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. එතකොට ඕනෑම කාලෙක මේක සාමාන්‍යයෙන් තිබ්බේ මිනිස් අවශ්‍යතා හා වුණ සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්ත ව්‍යාපාරය. එතකොට ඒ නිර්වචනයම තව පොඩ්ඩක් සංකීර්ණ වෙලා තියෙනවා. ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා වුණ සපුරාලීමට භාණ්ඩයක් හෝ සේවාවක් ඉදිරිපත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක් අපිට ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ව්‍යාපාරවල අපි ප්‍රධාන වශයෙන් සපුරාගන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා කියන දෙක. එතකොට ඕනෙම ව්‍යාපාරයක් සපුරාගන්නේ මිනිස්සුන්ගේ උවමනා ටික. එතකොට මේ ලෝකේ තියෙන හැම ව්‍යාපාරයක්ම අපේ අවශ්‍යතා හා උවමනා සපුරාගන්න සැදුම්ලත් දෙයක්. එතකොට සාමාන්‍ය ව්‍යාපාර අපි කටවහන්න කියන දෙයක් තමයි ව්‍යාපාරවල පාරිභෝගිකය කියන්නේ රජය. ඒ කියන්නේ හැමතිස්සෙම පාරිභෝගිකය කියන්නේ ව්‍යාපාරිකයන් රජය. එතකොට අපේ අවශ්‍යතාව අපේ වමනාව සපුරාලන්න තමයි මේගොල්ලෝ මෙච්චර මහන්සියක් කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ නිර්වචනයේ තියෙන කොටස් ටිකක් අපිට අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට මේ පාඩමේ තව ටිකක් ඉස්සරහට අපි කතා කරන්නේ මේ දේවල් ටික ගැන. එතකොට අපි මුලින්ම ගත්තොත් මේ අපි ගත්තොත් එහෙම ලාභ ලැබීමේ අරමුණේ පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා. එතකොට අපිට මේක කතා කරන්න තියෙනවා මොනවද අවශ්‍යතා කියන්නේ මොනවද උවමනා කියන්නේ. එතනින් එහාට භාණ්ඩ හා සේවා. එතකොට ඔන්න ඔය නිර්වචන හතර ගැන කතා කරන්න තියෙනවා. ඕවා මොනවද මේ අවශ්‍යතා කියන්නේ මොනවද මේ උවමනා කියන්නේ මොනවද මේ භාණ්ඩ කියන්නේ මොනවද මේ සේවා කියන්නේ කියන එක. එතකොට ඔතනින් ඉස්සරහට කතා කරන්න තියෙන මේ දේවල් ටික ගැන. එතකොට අපි ගත්තොත් එහෙම අපි කියනවා අවශ්‍යතා කියලා මිනිසා විසින් අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්ත්ව. එතකොට අපි ගත්තොත් එහෙම අපි මං වෙන්න පුළුවන් ඕගොල්ලෝ වෙන්න පුළුවන් අපි මිනිස්සු. එතකොට අපිට ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම ඕන දේවල් වලට කියනවා අපි අවශ්‍යතා කියලා. එතකොට මේ අවශ්‍යතා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කායික හා මානසික කියලා. එතකොට ඕගොල්ලන්ගේ පේපර් වල ප්‍රශ්න අහන්න පුළුවන් අවශ්‍යතා බෙදියේ ප්‍රධාන ආකාර දෙක කියලා. එතකොට අවශ්‍යතා බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙක තමයි කායික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියන්නේ. එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙන්න මේ අවශ්‍යතා කියන එකේ නිර්වචනය සහ මේ ධූරාවලිය ප්‍රකාශ කරපු කෙනාට අපි කියනවා ඒබ්‍රහම් මාස්ලෝ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේ අවශ්‍යතා ධූරාවලිය ප්‍රකාශ කරේ ඒබ්‍රහම් මාස්ලෝ කියන කෙනා. එතකොට එයා කිව්වා අවශ්‍යතා කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු කායික හා මානසික තත්ත්ව කියලා. එහෙනම් අපි විසින් සපුරා ගන්න ඕනේ අපිට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ඕනේ කායික දේවල් ටිකයි මානසික දේවල් ටිකට අපි කියනවා අවශ්‍යතා කියලා. එතකොට අපි ගත්තොත් එහෙනම් සාමාන්‍යයෙන් අවශ්‍යතාව වලට උදාහරණ වෙන්නේ ආහාර, ඇඳුම්, ඊට පස්සේ නිවාස වෙන්න පුළුවන්, ආරක්ෂාව, සෞඛ්‍ය. එතකොට ඔය වගේ අපි හැමෝටම පොදු දේවල් තමයි මේ අවශ්‍යතා කියලා කියන්නේ. එදිරින් එහාට උවමනා කියලා කියනවා අවශ්‍යතාව සපුරා ගන්නවා විවිධ ආකාර. එතකොට අපේ මිනිස්සුන්ගේ
අවශ්‍යතාව ටික සපුරා ගන්නා විවිධ ආකාරවලට අපි කියනවා ඌමනා කියලා. එතකොට ව්‍යාපාරිකය හැමතිස්සෙම සපුරා ගන්න මෙන්න මේ ඌමනා. එතකොට අපි ගත්තොත් එහෙම ආහාර කියන අවශ්‍යතාවය තියෙනවා. ඒ ආහාර කියන අවශ්‍යතාවයට අපි ගත්තොත් ඌමනා කියන එක තමයි ව්‍යාපාරිකය නිර්මාණය කරන්නේ. එතකොට අවශ්‍යතාව වෙන්නේ ආහාර. අපි ගත්තොත් ඌමනා විදිහට ඒගොල්ලෝ පොත්තු රයිස් වෙන්න පුළුවන්, බත් වෙන්න පුළුවන්, විවිධ කෑම වර්ග වෙන්න පුළුවන්. එතකොට ඔන්න අවශ්‍යතාවය ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න ආකාර ටික තමයි ව්‍යාපාරිකය නිර්මාණය කරන්නේ. එතකොට ඕනම ව්‍යාපාරයක් නිර්මාණය කරන්න ඌමනා ව්‍යාපාරිකයන්ට බෑ අවශ්‍යතාව නිර්මාණය කරන්න. අවශ්‍යතාව හටගන්න අපි කියනවා සබඳ ධර්මයෙන්මයි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඌමනා තමයි අපි ගත්තොත් ව්‍යාපාර සපුරා ගන්නේ. එතකොට පොඩි උදාහරණ සෙට් එකක් තියෙනවා අපේ අවශ්‍යතාව වලට සහ ඌමනා වලට. අපි ගත්තොත් එහෙම මෙතන තියෙනවා අවශ්‍යතාව ඌමනා වලට අවශ්‍යතාවලට ආහාර, ඊට පස්සේ ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවේදනය, ආරක්ෂා වගේ දේවල්. එතකොට ඒකට අදාළව තියෙන ඌමනා ටික තියෙනවා. එතකොට අපි මේකේ සම්පූර්ණ ටියුට් එක ඔයගොල්ලන්ට මේකේ යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගෙන මේ සම්පූර්ණ ටියුට් එක ඔයගොල්ලන්ට තියාගන්න. එතනින් එහාට මම කිව්ව පළවෙනි පිටුවේම අපිට කතා කරන්න තියෙන අවශ්‍යතාව වුණා. ඊට පස්සේ බාණ්ඩ හා සේවා. එතකොට දැන් ඇත්තටම මේ විදිහට අපි අවශ්‍යතාව හා වුණා ගැන කතා කරා. එහෙනම් ඊළඟට තියෙන්නේ බාණ්ඩ හා සේවා ගැන කතා කරන්න. එහෙනම් අපි ගත්තොත් එහෙම බාණ්ඩ හා සේවා. අපි ගත්තොත් එහෙම මේ බාණ්ඩ හා සේවා කියන දෙකට අපි කියනවා එක නමක්. මීට කලින් පොඩි දෙයක් තියෙනවා තව කතා කරන්න. අපි ගත්තොත් අවශ්‍යතාව හා උවමනා වල වෙනස්කම්. අපි මේක කතා කරන්න බැරි වුණා. එතකොට මේ අවශ්‍යතාව හා උවමනා වල වෙනස්කම් දා අවශ්‍යතාව සීමිතයි. පොඩි ප්‍රමාණයක් තියෙන. අපි ගත්තොත් උවමනා අසීමිතයි කියලා කියනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අවශ්‍යතාව අපි ගත්තොත් හැම පුද්ගලයාටම පොදුයි. දැන් ආහාර කියන එක ගත්තොත් මට ඕගොල්ලන්ට හැමෝටම පොදුයි. එතකොට අපි ගත්තොත් එහෙම උවමනා කියන එක පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ මං කන්න කැමති එක දෙයක්, ඊට පස්සේ ඕගොල්ලෝ කන්න කැමති එක දෙයක්. එහෙනම් ඌමනා කියන එක වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන් සපුරා ගන්න ඕන අවශ්‍යතාවය කියන එක. ඌමනා කියන එක ජීවත් වීම සඳහා අනිවාර්යයෙන් සපුරා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් අවශ්‍යතාව ව්‍යාපාරික නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඌමනා ව්‍යාපාරික නිර්මාණය කරන්න බෑ. එතකොට ඔය වගේ වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඔය වෙනස්කම් ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඔතනින් එහාට අපි ගත්තොත් බාණ්ඩ හා සේවා. අපි ගත්තොත් එහෙම මේ මිනිස් අවශ්‍යතාව හා උවමනා ඉදිරිපත් කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයකට කියනවා අපි නිෂ්පාදිතයක් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අර අවශ්‍යතාව ටිකයි උවමනා ටිකයි ඉටු කරලා දෙන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයකට කියනවා අපි නිෂ්පාදිත කියලා. එතකොට මෙන්න මේ නිෂ්පාදිත තමයි ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදන්නේ බාණ්ඩ හා සේවා කියලා. එතකොට අපි ගත්තොත් එහෙම අතන නිර්වචන තිබ්බ බාණ්ඩ හා සේවා කියන එකට අපිට කියන්න පුළුවන් තවත් නමක් තමයි නිෂ්පාදිත. ඔක නිෂ්පාදිත තමයි අවශ්‍යතාව හා උවමනා ඉදිරිපත් කරන වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයකට කියන්නේ අපි නිෂ්පාදිත කියලා. එතකොට මේ නිෂ්පාදිත බෙදනවා බාණ්ඩ හා සේවා විදියට. එතකොට අපි ගත්තොත් එහෙම බාණ්ඩ හා සේවා වල වෙනස්කම් ටිකක් තියෙනවා. අපි දන්න දේවල් ගන්න බාණ්ඩයක් කියන භෞතික ප්‍රයත්නක් තියෙනවා ස්පර්ශ කරන්න පුළුවන්. සේවා වල භෞතික ප්‍රයත්නක් නැහැ. සහ බාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. සේවා ගබඩා කරන්න බෑ. සහ අපි ගත්තොත් එහෙනම් බාණ්ඩ සමජාතීය වල නිෂ්පාදනය කරන්න පුළුවන්. සේවා සපයන්නාම වෙනස් වෙනවා. සහ බාණ්ඩ සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. සහ සේවා සපයන්නාගෙන් වෙන් කරන්න බෑ කියලා කියනවා. මොකද බාණ්ඩ සපයන්නා කවුද මේක සපයන්නේ කියලා අපිට වෙන් කරන්න පුළුවන් වුණාට සේවා ප්‍රවාහනය කියලා සේවා කවුද සපයන්නේ කියන එක වෙන් කරන්න බෑ කියලා තමයි මෙතන කියන්නේ. ඒ වගේම තව දෙයක් තමයි අපි ගත්තොත් වෙළඳපොළ. අපි ගත්තොත් එහෙනම් ව්‍යාපාර ඔක්කොම වෙන වෙළඳපොළක් තුල. එතකොට අපි කියනවා වෙළඳපොළක් කියන්නේ මිනිස් අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා ඉටු කරන ඕනෑම තැනක්. අපි ගත්තොත් අපේ අවශ්‍යතාව ඉටු කරගන්න අපි වෙළඳපොළකට තමයි යන්නේ. එතකොට කොහේ හරි කඩේකට යනවා එන්නකො. එතකොට අපි එතනට කියන වෙළඳපොළක් කියලා. එතකොට අපි ගත්තොත් එහෙනම් වෙළඳපොළක් කියන නිර්වචනය ගත්තොත් ගැනුම්කරු හා විකුණුම්කරු. භාණ්ඩේ ගන්න කෙනයි භාණ්ඩේ විකුණන කෙනයි දෙන්නම සම්බන්ධ වෙන ඕනෑම ස්ථානයකට කියනවා අපි වෙළඳපොළක් කියලා.
ඒ වගේම මේකේ තව දෙයක් තමයි වෙළඳ පොලක් බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට භෞතික හා අවකාශික. එතන අපි ගත්තොත් වෙළඳ පොළ ස්වභාව දෙකකට තියෙනවා. එකක් තමයි භෞතික වෙළඳ පොළවල්, අනිත් එක අවකාශ වෙළඳ පොළවල් කියලා කියනවා. එතන භෞතික වෙළඳ පොළවල් කියන්නේ අපි මොහොන්ට මොහොන සම්බන්ධ වෙනවා ගැනුම් කරනවා විකුණුම් කරු මොහොන්ට මොහොන මුණ ගැසෙන ඕනෑම ස්ථානයක කියනවා භෞතික වෙළඳ පොළ. ගැනුම් කරනවා විකුණුම් කරු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා භාණ්ඩයක් හෝ සේවාවක් කොමාර කරනවා අපි කියනවා අවකාශ වෙළඳ පොළ කියලා. ඔය තමයි පාඩමේ ප්‍රධාන දේවල් ටික. ඒකට අපි ගත්තොත් එහෙම එක කොටසක් කියලා මම කියව ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. එතකොට මෙතෙන්ට අපි කතා කරේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? එතකොට ව්‍යාපාරයක් යනු නිර්වචනයේ තිබ්බ අවශ්‍යතා වුමන භාණ්ඩ සේවා කියලා කොටස් හතරක්. එතකොට මේ කොටස් හතර ගැන තමයි මෙතෙන්ට අපි කතා කරේ. ඔතනින් එහාට තියෙනවා ව්‍යාපාරයේ ගති ලක්ෂණ. අපි ගත්තොත් එහෙම දැන් මම මගේ බයික් එක තව කෙනෙක්ට වික්කයි කියලා ඕක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. එතන භාණ්ඩයක් හෝ සේවාවක් විකිනවා. හැබැයි ඕක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතන මෙතනත් ව්‍යාපාරවල ගති ලක්ෂණ වල කියලා දෙනවා විකුණුම හෝමාවෙන් සිදුවීම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. එතන අපි ගත්තොත් මම මගේ බයික් එක තව කෙනෙක්ට විකුණුවාම ඔය දේ සිද්ධ වෙනවා. අපි ගත්තොත් විකුණුම හෝ හෝමාවෙන් සිද්ධ වෙනවා. ඒ වගේම භාණ්ඩ හා සේවා ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට ඔය දෙක හරි. හැබැයි මම ඔය කියන උදාහරණේ ව්‍යාපාරයක් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ගනුදෙනු අකණ්ඩව සිදුවීම. එතකොට ව්‍යාපාරයක් නම් ගනුදෙනු ටික අකණ්ඩව සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මගේ බයික් එක මම තව කෙනෙක්ට විකුණද්දි ඒක මම තව කෙනෙක්ට විකුණුවා එතනින් ගනුදෙනු ඉවරයි. හැබැයි මම දිගින් දිගටම බයික් එක විකුණනවා නම් අන්න මම ව්‍යාපාරයක් කරනවා. මොකද හේතුව ගනුදෙනු අකණ්ඩව සිද්ධ වෙනවා. එතනින් එහාට ලාභයෙන් අභිප්‍රේරණය වෙනවා. දැන් මං කරන්නේ ව්‍යාපාරයක් නම් මට එන ලාභයෙන් මං අභිප්‍රේරණය වෙනවා. දැන් මං බයික් ගෙනල්ලා ගියන විකුණන ව්‍යාපාරයක් කරනවා. එතකොට මම එක බයික් එකක් විකුණනම මට එන ලාභයෙන් මං සතුටු වෙලා තව බයික් ගේන්නයි කියලා උනන්දු වෙනවා. හැබැයි මගේ බයික් එක තව කෙනෙක්ට විකුණද්දී ඒකෙන් එන ලාභේ මුකුත්ම මං අභිප්‍රේරණයක් වෙන්නේ නැහැ. ඒක මං මොනවා හරි වැඩකට වෙන්නද විකුණනවා නැත්තේ ඒ වැඩේ කරගන්න. එහෙනම් ඊට පස්සේ අවදානමක් තිබීම. එතකොට අපි ව්‍යාපාරයක් නම් කරන්නේ ව්‍යාපාරවල ගොඩක් අවදානම් තියෙනවා. මෝස්තර වෙනස් වීම වෙන්න පුළුවන්, සමාජයේ මොකක් හරි ගැටලුවක් වෙන්න පුළුවන්, ලෝකයේ ආර්ථිකයේ මොනවා හරි ගැටලුවක් වෙන්න පුළුවන්. එතකොට ඔය අවදානම කියන එක හැමතිස්සෙම තියෙනවා එයා ව්‍යාපාරිකයෙක්. හැබැයි මම මගේ මොනවා හරි දෙයක් තව කෙනෙක් විකුණනවා නම් එතන අවදානමක් නැහැ. මොකද එතනට අපිට අදාළ වෙන්නේ නැහැ මෝස්තර වෙනස් වෙනවා මේ දේවල් ටික. එතකොට අපි ගත්තොත් උමනා නිර්මාණය කිරීම. ව්‍යාපාරිකයෙක් නම් එයා හැමතිස්සෙම බලන්නේ අර අවශ්‍යතාව ටික සපුරාලන්න ඌමනා ටික හදන්න. එහෙනම් ඌමනා නිර්මාණය කිරීම අනිවාර්යෙන් ව්‍යාපාරයේ ප්‍රතිලක්ෂණයක්. ඒ වගේම ආර්ථික කටයුත්තක් වේ. එතකොට මම මොනවා හරි මගේ බයික් එක තව කෙනෙක්ට වික්කයි කියලා මම කලින් අත උදාහරණ ගන්න. මගේ බයික් එක තව කෙනෙක්ට වික්කයි කියලා මම බදු ගෙවීමක් කරන්නේ නැහැ. එතකොට ආර්ථිකයට මම කිසිදු දායකත්වයක් දක්වන්නේ නැහැ. එතකොට මම අලුතෙන් ජොබ් හදන්නේ ওই දේවල් මුකුත් කරන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරිකයෙක් නම් එයා ආර්ථිකයට දායක වෙනවා. මේක ආර්ථික කටයුත්තක්. ඒක වෙන්නේ ව්‍යාපාරයක් නම් අපි ගත්තොත් එහෙම ව්‍යාපාරිකයා එයා බදු ගෙවීමක් සිද්ධ කරනවා. එතනින් එහාට අපි ගත්තොත් එහෙම එයා රැකියාව උත්පාදනය කිරීමක් සිද්ධ වෙනවා. එහෙනම් අපි එයාට කියනවා එයා ආර්ථික කටයුත්තක් සිද්ධ කරනවා කියන එක. එතකොට ඔය ටික ගැන විස්තරයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් වලත් මේ සම්පූර්ණ විස්තරය ඇති. එතකොට ඒක පොඩ්ඩක් කියවන්න. එතකොට මේකේ මම අර කටින් කියපු සම්පූර්ණ විස්තර ටික ඇතුළත් වෙලා තියෙනවා. ඔතනින් එහාට තව දෙයක් තමයි ව්‍යාපාරවල ඉගෙන ගන්න තියෙන ව්‍යාපාරයේ ප්‍රධාන කටයුතු දෙක. එතකොට අපි ගත්තොත් ව්‍යාපාරයේ තියෙන ප්‍රධානම කටයුතු දෙක තමයි මිනිස් අවශ්‍යතාව හා උවමනා සපුරාලීමයි සම්පත් වලට අගය එකතු කිරීම. එතකොට අපි දන්න ඕනෑම ව්‍යාපාරයක් මිනිස්සුන්ගේ අවශ්‍යතාව ටිකයි උවමනා ටිකයි තමයි සපුරාලා. එහෙනම් හරි මිනිස් අවශ්‍යතාව හා උවමනා සපුරාලීම සිද්ධ වෙනවා. දෙවෙනි එක මොකද්ද? සම්පත් වලට අගය කරනවා. දැන් ඕනෙම භාණ්ඩයක් අපි ගත්තොත් එහෙම අපි හිතමුකෝ ගහක් කියලා. දැන් ගහ කියන්නේ කවුරුත් විකුණන්න දන්නේ නැහැ. එතකොට අපි ගහක් ගන්න සැලසුම් කරන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් එහෙම ගහ හරියට කපලා ඒක ගානට ඉරලා අපි ගත්තොත් ඇන ටිකක් ගහලා ඩිසයින් එකකට මේසයක් හදනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි මේස මිලදී ගන්නවා. එහෙනම් මොකද්ද ව්‍යාපාර කරේ? සම්පත් වලට අගයක් එකතු කරනවා. එහෙනම් සබා ධර්මයෙන් ලැබෙන සම්පත් වලට
විවිධ අධීරයන්. ඒ කියන්නේ අර ගහ කැපුවා. එතකොට එතනින් අගයක් එකතු වුණා. ඒක ඉරුවා. එතනින් අගයක් එකතු වුණා. ඒක වෙනම ඩිසයින් එකකට ඇන ටිකක් ගහලා මේසයක් හැදුවා. අන්න තව පාරක් අගයක් එකතු වුණා. එහෙනම් ඔය අගයන් එකතු කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම කරන එක ව්‍යාපාරවල ප්‍රධාන කටයුත්තක් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙනම් ව්‍යාපාරයේ ප්‍රධාන කාරණා දෙකයි මිනිස් ආශ්‍රිත හවුමනා සපුරාලීමයි සම්පත් වලට අගය එකතු කිරීමයි. ඔතනින් එහාට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ප්‍රධාන කාර්යයන් දෙක වගේම ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. මේ දෙක පටල ගන්න එපා. ප්‍රධාන කාර්යයන් දෙක තමයි මිනිස් ආශ්‍රිත හවුමනා සපුරාලීමයි සම්පත් වලට අගය එකතු කිරීමයි වෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන අරමුණු දෙක කියලා කියනවා ලාභ ඉපීමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැගීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන එකයි ලාභ උපයන එකයි තමයි අපි ගත්තොත් ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙක. එහෙනම් ඔය දෙකට අමතරව අපි ගත්තොත් තව දේවල් දෙකක් තියෙනවා ව්‍යාපාරයේ වෙළඳපොළේ රැඳී සිටීම ව්‍යාපාරික අරමුණ වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම ඊට පස්සේ අපි ගත්තොත් විකුණුම් උපරිම කිරීම කොටස් වල වෙළඳපොළ අගය උපරිම කිරීම එතකොට ඔබ සෙසු අරමුණ තව ගත්තොත් එහෙම සේව සුබ සාධන ඊට පස්සේ ගුණත්වයෙන් භාණ්ඩ හා සේවා ඉදිරිපත් කිරීම එතකොට ඕවා අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයේ තියෙන සෙසු අරමුණු විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඒක ප්‍රධාන අරමුණු විදිහට අපිට කියන්න පුළුවන් ඉන්නේ ලාභී පෙීමයි පාරිභෝගික තෘප්තිය හඳුන්වනවා මම මෙතන ලබනවා මෙන්න මේ දෙක ප්‍රධාන අරමුණු දෙක කියලායි ඊටු ඒවා සෙසු අරමුණු කියලා ගන්න පුළුවන් එතනින් එහාට පාඩමේ එක කොටසක් ඉවර වෙන ළඟයි. එතකොට අපි ගත්තොත් මම මේක ඉක්මනට කරගෙන යනවා. එතකොට මේ වීඩියෝ ගොඩක් දික් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකෙන් ටක් ගාලා කරගෙන යන්නේ. එතකොට අපි ගත්තොත් එහෙනම් තව දෙයක් තමයි ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය. එතකොට මේවා ඕගොල්ලන්ට පැහැදිලි කිරීම ප්‍රශ්න ඉන්න පුළුවන්. එතකොට මේවට කරුණු ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක පැහැදිලි කිරීම ඕගොල්ලන්ගේ වචනේ සතුයි. එතකොට අපි ගත්තොත් එහෙම ආර්ථිකයේ පැවැත්මට ව්‍යාපාරවල දායකත්වය තමයි වෙනස් වෙන සංකීර්ණ වුණා සපුරාලීම. අපි ගත්තොත් එහෙම ලෝකෙ මිනිස්සුන්ගේ වුණා එන්න සංකීර්ණ. ඒ කියන්නේ දැන් අපි Apple 16 එක පාවිච්චි කරා නම් එතනින් එහාට අපි බලාපොරොත්තු වෙන ඊට වඩා වැඩි දෙයක්. හැබැයි අපි තාම මේක පාවිච්චි කරේ නැති නිසා හරියට. ඔයගොල්ලෝ පාවිච්චි කරනවද දන්නේ නැහැ. ඒකට මම තාම පාවිච්චි කරලා නැහැ. එහෙනම් ඒක හරි. මට ඒක තාම සංකීර්ණ දෙයක්. එතකොට අපි ගත්තොත් එහෙම ලෝකින්න හැමෝම Apple 16 එක පාවිච්චි කරලා දිනනවා නම් දැන් එහෙනම් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඊට වඩා වැඩි දෙයක්. එහෙනම් මේ වැඩි දේ හදන්න ඕනේ ව්‍යාපාර විසින්ම තමයි. එහෙනම් ආර්ථික පැවැත්මට ව්‍යාපාර දායක නිකුලෙන් තමයි වෙනස් වෙන සංකීර්ණ වුණා සපුරාලීම. ඊට පස්සේ අපි ගත්තොත් නවෝත්පාදන අලුත් දේවල් හදන්න. එහෙනම් නවෝත්පාදන බිහි කිරීම මගින් ව්‍යාපාර ආර්ථිකයට දායක වෙනවා. එතනින් එහා රැකියාව උත්පාදන ජොබ් හදන්න. දැන් අපි ගත්තොත් එහෙනම් අපි ඉස්සරහට කොහොම හරි යන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි රැකියාවකින්. එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාර නැත්තම් රැකියාව හැදෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් ව්‍යාපාර තියෙන්න ඕනේ. එතකොට ව්‍යාපාර වල වැඩ කරන්න තමයි අපිත් යන්නේ. එතකොට මොන ඔෆිස් එකේ කොහොම වැඩ කරත් ඒකේ මුල් පුරුකට ගිහිල්ලා බලුවොත් එතන තියෙන ව්‍යාපාර. එහෙනම් ওই ව්‍යාපාර තමයි රැකියාව උත්පාදනය කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ රැකියාව උත්පාදනය කිරීමෙන් රටේ ඉන්න ජනතාවට අවශ්‍ය රැකියාව ටික හම්බ වෙනවා. අපි ඒක කියනවා පූර්ණ සේවා නීතිය ඇති වෙනවා කියලා. එතනින් එහාට ජාතික ආර්ථික සංවර්ධනය. අපේ රටේ ආර්ථිකයේ සංවර්ධනයකට ලක් වෙනවා. අපි ව්‍යාපාරයක් කරන එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ආධාරිත ව්‍යාපාරයක් කරොත් ඕගොල්ලෝ බදු ගෙවීමක් සිදු කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ දලදේශීය නිෂ්පාදනයේ වර්ධනයට දායක වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ මොනවා හරි දැන් නිෂ්පාදනය කරනවා. එතකොට ඔය දේ නිසා ජාතික ආර්ථික සංවර්ධනයක් ඇති වෙනවා. හරි ඊළඟට අපි ගත්තොත් අපිට කතා කරන්න තියෙන්නේ ව්‍යාපාර විකාශනයේ අවධි ටික ගැන. එතකොට අපි ගත්තොත් එහෙනම් ව්‍යාපාර විකාශනයේ අවධි 4කට අපිට බෙදන්න පුළුවන්. එතකොට ඒ කාලේ ඉඳන් දැන් වෙනකම් ව්‍යාපාර කොහොමද ආවේ කොහෙන්ද පටන් ගත්තේ කොතනින්ද දැන් වෙද්දි කොයි දත්තේ තියෙන්නේ කියන එක තමයි කතා කරන්න තියෙන්නේ අපි. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ ව්‍යාපාර විකාශනයේ පළවෙනි අවධිය කියලා කියනවා අපි භාණ්ඩ හුවමාරු. ඒ කියන්නේ අතීතයේ තිබ්බලු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම. ඒ කියන්නේ තමාට අවශ්‍ය දේ තමා විසින් නිෂ්පාදනය කරගෙන. අපි කියනවා තමාට අවශ්‍ය දේ තමා විසින් නිෂ්පාදනය කරගන්නවට ඍජු නිෂ්පාදනය කියලා. එතකොට අපි ගත්තොත් එහෙම
මෙන්න මේ විදිහේ ඍජු නිෂ්පාදනයක් සිද්ධ කරගෙන තමාට අවශ්‍ය තමා විසින්ම සපුරාගෙන ආපු ව්‍යාපාර විකාශනයේ අවධියක් අපි තියෙන්නේ. එතකොට පළවෙනිම අවධියට කියන අපි භාණ්ඩ හුවමාරු කියනවා. එතකොට මේකෙදී අපි කලින් කිව්වා වගේම තිබ්බ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය. එතකොට මේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය ඇතුලේ මොකක්ද උනේ තමාට අවශ්‍ය දේ තමා විසින්ම හදාගන්න. එතකොට අපි ගත්තොත් එහෙම මට අවශ්‍ය දේ මම විසින්ම හදාගෙන මම ඒක පරිභෝජනය කරනවා. එතකොට මේ දේවල් එක අපි කියන ඍජු නිෂ්පාදනය තුලින් විශේෂීකරණයක් ඇති වෙනවා. විශේෂීකරණය කියන්නේ දැන් මට පුළුවන් උනේ මාළු අල්ලන්න නම් මම මාළු අල්ලනවා. එතකොට මට පුළුවන් දේ මම සපුරා ගන්නවා. එතකොට මම විශේෂ වුණා මොකටද මාළු අල්ලන්නේ. එහෙනම් ඕකට කියනවා විශේෂීකරණයක් ඇති වුණා කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ පුද්ගල විශේෂීකරණය. මට පුළුවන් උනේ මාළු අල්ලන්න විතරනේ. එහෙනම් මම කියන පුද්ගලයා විශේෂයි මාළු අල්ලන්නේ. එහෙනම් ඔය හේතුව මත මෙන්න මේ පුද්ගල විශේෂීකරණයේ ප්‍රතිඵලයක් විදිහට අතිරික්ත නිෂ්පාදන වීරුණා. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ අතිරික්ත නිෂ්පාදන තුලින් භාණ්ඩ හුවමාරු කියන එක පටන් ගත්තා. එතකොට ඔක කෙටියෙන්ම කිව්වොත් සරල විදිහට මම මාළු ඇල්ලුවා. එතකොට මම විශේෂ වුණා මාළු ඇල්ලුවා. එහෙනම් මම මොකද කරේ දිගින් දිගටම මාළු ඇල්ලුවා. එහෙනම් දැන් මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් මාළු මං ගාව තියෙනවා. එහෙනම් මම මොකද කරන්න පටන් ගත්තේ මං ගාව තියෙන වැඩි ටික විතර. එතකොට මං කියනවා ඒකට අතිරික්තය කියලා. එහෙනම් මෙන්න මේ අතිරික්තය තව කට්ටියත් එක්ක හුවමාරු කරන්න පටන් ගත්තා. එහෙනම් මේ අතිරික්තය හුවමාරු කිරීම තුළින් තමයි භාණ්ඩ හුවමාරු කියන ව්‍යාපාර විකාශනයේ ප්‍රථම අවධිය ඇති වෙන්නේ. එතකොට මේකෙන් භාණ්ඩ හුවමාරු වෙන්න පටන් ගත්තා. මගේ අතිරික්ත දේවල් මම තව කෙනෙකුට දුන්නා. එයාගේ අතිරික්ත දේවල් එයා මට දුන්නා. එතකොට ওই විදිහට භාණ්ඩ හුවමාරු කියන එකෙන් තමයි ව්‍යාපාර මුලින්ම ආරම්භ වුනේ. එතකොට මේකත් එක්ක වෙළඳාම කියන එක ආරම්භ වුණායි කියලා අපි කියනවා භාණ්ඩ හුවමාරුවත් එක්ක. එතකොට හැබැයි මේ භාණ්ඩ හුවමාරු විවිධ ගැටලු තිබුණා. මේ භාණ්ඩ හුවමාරු තිබ්බ ගැටලු තමයි දී සම්පාතික උන්නේ. දී සම්පාතික කියන්නේ දැන් මට හාල් ඕනේ. ඒ නිසා මම මගේ මාළු ටිකක් හාල් තියෙන කෙනෙක් ගාවට දීලා එයාගෙන් හාල් ගත්තා. එතකොට මගේ වුමනා ඉටුණා. මට ඕනේ හාල්. හැබැයි එයාට මාළු ඕනේ නැහැ කියලා දෙන්නවා. මාළු ඕනේ නැහැ. එතකොට මෙන්න මේක තමයි දී සම්පාදික කියන්නේ. කියන්නේ එයාගේ වුමනායි මගේ වුමනායි සමාන වුන්නේ නැහැ. එතකොට ඕක නිසා ප්‍රධාන ගැටලුවක් උනේ භාණ්ඩ හුවමාරුවේ ඕක දී සම්පාදික උනේ නැහැ. එතනින් එහාට අපි ගත්තොත් එහෙම කිසියම් නිශ්චිත වටිනාකම් ප්‍රමාණ තිබුණේ. ඒ කියන්නේ මම මාළු දෙන්නේ දීලා අරයාගෙන් හාල් ගෝණියක් ගත්තා. එතකොට ඔය දේවල් නිසා අපි මෙන්න මේ භාණ්ඩ හුවමාරුවෙන් පස්සේ ඊළඟ යුගයට මුදල් භාවිතය කියලා යුගයක්. එහෙනම් ව්‍යාපාර විකාශනයේ දෙවෙනි අවධිය කියලා ගන්න පුළුවන් වෙන්නේ මුදල් භාවිතය. එහෙනම් මේ මුදල් භාවිතයේ තියෙන විකාශනය. එතකොට මුලින්ම මුදල් විදිහට පාවිච්චි කරේ ද්‍රව්‍ය. එහෙනම් ද්‍රව්‍ය භාවිතය ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ලෝහ වර්ග පාවිච්චි කරා. ලෝහ කාසියා මුදල් පාවිච්චි කරා. ඊට පස්සේ දැන් අපි පාවිච්චි කරන කාසියා නෝට්ටු. ඊට පස්සේ බැංකු මුදල් විද්‍යුත් මුදල් දක්වා විකාශනය වුණා. ඒතකොට දැන් නම් මේටි බයිනෑන්ස් වලින් ක්‍රිප්ටෝ ඒ වගේ දේවල් ලැබිලා තියෙනවා. එතකොට ඒක තාම මෙතන නැහැ. එතකොට අපි ගත්තොත් එහෙනම් මෙතනද කියලා තියෙන විද්‍යුත් මුදල් කියන්නේ කාඩ්පත්, ණය කාඩ්පත්, හර කාඩ්පත් ඒ වගේ දේවල්. එතකොට අපි පටන් ගත්තේ ද්‍රව්‍ය වලින්. එතකොට දැන් වෙද්දී ඉන්නවා විද්‍යුත් මුදල් භාවිතය කියන තැන වෙනකම්. එතකොට මෙන්න මේ මුදල් භාවිතය නිසා වෙළඳ පොළවල් ඇති වෙනවා. ඒ කියන්නේ වෙළඳාම් කරන එකේ ස්ථාන ඇති වුණා. කට්ටිය දැන් දී සම්පාදික අනුපාතයක් ඇති වුණා. ඒ කියන්නේ අපිට මුදල් වර්ග තියෙනවා. ඒ මුදල් දින මට ඕන දේ විතරක් මම ගත්තා. ඒක මට ඕන නැති දේවල් මම ගන්න නැහැ. ඒක මුදල් වල තමයි භාණ්ඩ හා සේවා හුවමාරු වෙන්නේ. එතකොට මිනිස්සු මොකද කරන්න පටන් ගත්තේ? තමාට අවශ්‍ය දේ නිෂ්පාදනය කරන එක නවත්තලා වෙළඳ පොළ උදෙසා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. එහෙනම් දැන් මිනිස්සු නිෂ්පාදනය කරේ වෙළඳ පොළ උදෙසා. ඒ කියන්නේ භාණ්ඩ විකුණන්නම තමයි. එතකොට විකිණීමේ ස්ථානයක් උදෙසා අපි භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අපි ඕකට කියනවා වක්‍ර නිෂ්පාදනය කියලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් වෙළඳ පොළ උදෙසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරොත් අපි ඒකට කියනවා වක්‍ර නිෂ්පාදනය කියලා. එතකොට තමාට අවශ්‍ය දේ තමාට නිෂ්පාදනය කර ගැනීම ඍජු නිෂ්පාදනය. එතකොට අපි ගත්තොත් එහෙම වෙළඳ පොළ උදෙසා නිෂ්පාදනය කිරීම වක්‍ර නිෂ්පාදනය කියලා කියනවා. එතනින් එහාට අපි ගත්තොත් එහෙම තුන්වෙනි අවධිය විදියට ආව කාර්ය විප්ලවය. එතකොට යුරෝපයේ ඇති වූ පුනරුදේ හේතුවෙන් ඇති වෙච්ච දෙයක් තමයි මේ කාර්ය විප්ලවය කියන්නේ.
එතකොට මේ කාර්මික විප්ලවයේ හේතුවෙන් අපි ගත්තොත් එහෙම එකක් තමයි මහා පරිමාණ කර්මාන්තශාලා බිම. ප්‍රධාන දේ. ඊළඟ දේ තමයි ව්‍යාපාරවලට එක එක සේවා. බැංකු ප්‍රවාහනීය රක්ෂණය සංවේදනය ඔය වගේ සේවා. මොකද තාක්ෂණය දියුණුවනවා ඔය දේවල් එක්ක අලුත් සේවා ටිකක් ආවා. අපි මේවට කියනවා උපකාරක සේවා කියලා. එහෙනම් මේ උපකාරක සේවාවල ආරම්භයත් ඇති උනේ කාර්මික විප්ලවයේ හේතුවෙන්. ඔතනදී අපිට බෙදන්න පුළුවන් වාණිජ්‍ය. අපි ගත්තොත් මේ වාණිජ්‍ය බෙදන්න කලින් ව්‍යාපාර කියන්නේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් වාණිජ්‍යයි උපකාරක සේවයි කියන්නේ. වාණිජ්‍ය සහ කර්මාන්ත කියලා. එතකොට මේකේ වාණිජ්‍ය කියන්නේ අපි හදපු ගාන විකුණන එක. එතකොට අපි මොනවාට භාණ්ඩයක් හදුවා ඒක විකුණන එකට කියනවා වාණිජ්‍ය. එතකොට භාණ්ඩය හදන තැනට කියනවා අපි කර්මාන්ත කියලා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ වාණිජ්‍ය බෙදෙනවා ආයෙත් කොටස් දෙකකට වෙලා දාමු අර භාණ්ඩය විකුණන එක. එතනින් එහාට ඒකට අවශ්‍ය වෙන සේවා ටිකට අපි කියනවා උපකාරක සේවා කියලා. එහෙනම් මොකද ව්‍යාපාර බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට වාණිජ්‍යයි කර්මාන්තයි. වාණිජ්‍ය බෙදෙනවා ප්‍රධාන කොටස් දෙකකට වෙළඳාමයි උපකාරක සේවය කියලා. ඔතනින් එහාට අන්තිම ව්‍යාපාර විකාශනයේ අවධිය විදිහට ආවා තොරතුරු ආර්ථික යුගය කියලා එකක්. එතන මේ තොරතුරු ආර්ථිකය කියන්නේ විද්‍යුත් ව්‍යාපාර පදනම් වෙච්ච යුගයක්. එතන දැන් වෙද්දී අපි ගොඩක් දේවල් ඔන්ලයින් තමයි ඕඩර් ගන්න. එතන මෙන්න මේ යුගයට දැන් ඇවිල්ලා තියෙනවා. එතන මේ විද්‍යුත් යුගයේ අපි දේවල් දෙකක් හඳුන්වනවා ව්‍යාපාර වර්ග දෙකකට අපි බෙදනවා. එකක් තමයි විද්‍යුත් වාණිජ්‍ය කියලා අනිත් එක විද්‍යුත් ව්‍යාපාර කියලා. එතකොට විද්‍යුත් වාණිජ්‍ය කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය පමණක් අපි කරනවා. අපි ඒකට කියනවා විද්‍යුත් වාණිජ්‍ය කියලා. විද්‍යුත් ව්‍යාපාර කියලා කියනවා ව්‍යාපාරයේ සියලුම කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිද්ධ කරනවා නම් අපි ඒකට කියනවා විද්‍යුත් ව්‍යාපාර කියලා. එතකොට ඔය තමයි අපේ ව්‍යාපාර විකාශනයේ අවධිගත වෙන්නේ. එතකොට මෙතන අවධිගත පිළිවෙල දීලා තියෙනවා. අපි ගත්තොත් භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්මික තොරතුරු ආර්ථිකය. එතකොට භාණ්ඩ හුවමාරුව තමයි වෙනදාම ආරම්භ වුණේ. ඒක ප්‍රසාරණය වුණා මුදල් භාවිතයේදී. කාර්මික විප්ලවයේ මහා පරිමාණ කර්මාන්තශාලා සහ උපකාරක සේවා පටන් ගත්තා. ඒතර දැන් වෙද්දී විද්‍යුත් යුගයක් තියෙනවා. අපි කියන තොරතුරු ආර්ථිකය කියලා. එතකොට ඔච්චරයි ව්‍යාපාර විකාශනයේ ආදිවල තියෙන්නේ. එතකොට අපේ ස්ටුඩියෝ එක තාම හදාගෙන යනවා. එතකොට අපි තාම මේක ගැන ක්ලාස් කරන තැන. එතකොට ඒක නිසා මේ වටේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එච්චර ගණන් ගන්න එපා. අපි ඒක ඉස්සරහට හදන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. අපිත් තාම YouTube එකට අලුත්. ඒ නිසා පොඩි සහයෝගයක් දෙන්නයි කියලා ඉල්ලනවා. මේ සද්ද ඔක්කොම අපි අපේ ස්ටුඩියෝ එක හැදුනට පස්සේ නැති වෙයි. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම ව්‍යාපාරවල තියෙනවා ව්‍යාපාර වර්ගීකරණය කියලා කොටස. එතකොට අපි ගත්තොත් එහෙම ව්‍යාපාර අපිට වර්ග කරන්න පුළුවන් කොටස් පහකට. එකක් තමයි නිෂ්පාදනයේ ස්වභාවය අනුව අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් ඒ කොටසකට. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිමාණය අනුව සහ නිෂ්පාදන අංශය අනුව. එතකොට අපි ගත්තොත් මේක හිමිකාරීත්වය අනුව කියන්නේ පෞද්ගලිකයි, රාජ්‍යාංශීය ව්‍යාපාර කියන එක. අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර තියෙනවා. ඊට පස්සේ පරිමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාර තියෙනවා. මේක අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්නේ නිෂ්පාදනයේ ස්වභාවය අනුවයි, නිෂ්පාදන අංශය අනුවයි කියන දෙක. එතකොට නිෂ්පාදනයේ ස්වභාවය අපි නිෂ්පාදනය කරන විදිහ අනුව කොටස් තුනකට අපි බෙදනවා ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියලා. එතකොට අපි ගත්තොත් එහෙනම් ප්‍රාථමික කියන්නේ සබහා ධර්මයෙන් ලැබෙන දේ එලෙසම භාවිත කරලා ව්‍යාපාර කටයුතු කරනවා අපි කියනවා ප්‍රාථමික. ද්විතීයික කියලා කියනවා සබහා ධර්මයෙන් ලැබෙන දේ වෙනස් කිරීමකට භාජනය කරලා ව්‍යාපාර කටයුතු කරනවා නම් තෘතීයික කියලා කියනවා මෙන්න මේ ද්විතීයික අංශය. අර වෙනස් කිරීමකට භාජනය කරන ව්‍යාපාර වලට අවශ්‍ය සේවා ඔක්කොම කියනවා අපි තෘතීයික අංශය කියලා. එතනින් එහාට ගත්තොත් එහෙනම් නිෂ්පාදන අංශය අනුව තියෙනවා කෘෂිකාර්මික, කාර්මික සේවා කියන කොටස් තුනකට. අපි ඔයගොල්ලෝ තමයි කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ සංගීතය කියලා. ඒක කෘෂිකාර්මික කියන්නේ අපි ගත්තොත් වනවගාව, බීවර කර්මාන්ත ඔය දේවල් කෘෂිකාර්මික ගණයට එන්නේ. ඊට පස්සේ කාර්මික ගණයට කර්මාන්ත. පතර කර්මාන්ත අපි ගත්තොත් මේ ප්‍රතිචක්‍රීකරණය, මතක තියාගන්න විදුලිය, ඊට පස්සේ ජල සැපයුම්, විදුලි සැපයුම්, ගෑස් ඔය වගේ දේවලුත් එන්නේ කර්මාන්ත ගණයට.
ඒවා සේවා නෙමෙයි. ඒවල සේවා වලනේ නීති උපදේශනේ. ඊට පස්සේ ගණකාධිකාරී සේවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නීති සේවා. ඒතර ඔය වගේ දේවල් තමයි අපි ගත්තොත් එහෙම සේවා අංශයට අයත් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා සම්පූර්ණ ඔයගොල්ලන්ගේ දලදේශීය නිෂ්පාදිත සංයුතිය හැදුන විදිය. ඒතර අලුත් මහ බැංකුව වර්තාවේ මේක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ප්‍රතිශත දාලා නැත්තේ. ඒතර ප්‍රතිශත නැතුව අපිට උදාහරණ සෙට් එක විතරක් මෙතන බලා ගන්න පුළුවන්. කෘෂිකාර්මික ගණනේ මොනවද දෙන්නේ? කර්මාන්ත ගණනේ මොනවද දෙන්නේ? සේවා ගණනේට මොනවද දෙන්නේ කියන එක. ඔතනින් එහාට අපි ගත්තොත් එහෙම තියෙනවා තවත් අලුත් කොටසක්. එතකොට අපි ගත්තොත් මේකට කියනවා ව්‍යාපාරයේ ක්‍රියාවලිය. එතකොට මම කියපු මාතෘකා අන්තිම තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ මේකයි තව එක මාතෘකාවක් තියෙන්නේ. ඒතර මේ මාතෘකාව පොඩ්ඩක් ලොකුයි. ඒකට යන්න කලින් අපි ගත්තොත් ව්‍යාපාරයේ ක්‍රියාවලිය. අපි ගත්තොත් ව්‍යාපාරයේ ක්‍රියාවලිය තියෙනවා යෙදවුම්. ව්‍යාපාරික සම්පත්තියක් තියෙනවා. ඒ ටික ව්‍යාපාරික කාර්යයන් ටිකට දාලා අපිට නිමෝම කියන එක හැදිලා තියෙනවා. එතකොට අපි ගත්තොත් ව්‍යාපාරයකට යොදන සම්පත් වලට කියනවා අපි යෙදවුම් කියලා. එතකොට ඕක ප්‍රධාන වශයෙන් කියනවා භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනීය ව්‍යවසායගතය, තොරතුරු, කාලය දැනුම. එතකොට කලින් අපි ගත්තොත් ප්‍රධාන දේවල් හතර මේ හතර. භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනීය ව්‍යවසායගතය. එතකොට දැන් වෙද්දී නූතන ආර්ථිකයත් එක්ක තව සම්පත්තියක් ඇවිල්ලා තියෙනවා තොරතුරු, කාලය දැනුම කියන එක. එතකොට මෙන්න මේ සම්පත්තිය. එතකොට භූමිය කියන්නේ ස්වභාව ධර්මයේ ලැබෙන දේවල්. ශ්‍රමය කියන්නේ කය වේසා හා මනස වේසා වැඩ කරන පුද්ගලයෝ. ප්‍රාර්ථනීය කියන්නේ ව්‍යාපාරයට අයිති දේවල්. එතනින් එහාට ව්‍යවසායගතය කියන්නේ ඒ තුන පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු කරගෙන යනවාට ඒතර අයිතිකාරයක්. ඊට පස්සේ තොරතුරු ව්‍යාපාරයට අවශ්‍ය වෙළඳපොළ තොරතුරු වෙන්න පුළුවන්. කාලය යන්ත්‍ර වැඩ කරන කාලය, මිනිස්සු වැඩ කරන කාලය වෙන්න පුළුවන්. ඊට පස්සේ දැනුම අපි ගත්තොත් එහෙනම් ව්‍යාපාරයේ නව අදහස් වෙන්න පුළුවන්. එතකොට ඔය හැමදේම ව්‍යාපාරයේ සම්පත් වෙලා තියෙනවා. එතකොට ඔය සම්පත් ටික කිසියම් කාර්යයන් ටිකට දාලා. එතකොට අපි ගත්තොත් පරිපාලනය, නිෂ්පාදනය, නැත්නම් ඔය කියනවා මෙහෙයුම් කියලා. එතකොට අලෙවිකරණය, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු. ඔය වගේ කාර්යයන් ටිකට දාලා අපිට නිමවුම් විදිය දෙනවා භාණ්ඩ හා සේවා. එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ දේවල් එක්ක මොනවා හරි ප්‍රායෝගික උදාහරණයක් දීලා. එතකොට මේ ප්‍රායෝගික උදාහරණෙත් එක්ක ව්‍යාපාරික ක්‍රියාවලිය ඇඳ දක්වන්න ගියොත් ඔයගොල්ලෝ මේක අදින්න ඕන. සම්පූර්ණයෙන් ඇඳලා මේ එකින් එකට ඉස්සරහින් ඉරි කැලක් ගහලා හරි ඕගොල්ලන්ගේ ප්‍රායෝගික උදාහරණ ගාවන්න මේකට. එතකොට ඒකේ භූමියේ තිබ්බේ මොනවද? ශ්‍රමයේ තිබ්බේ මොනවද? එතකොට මේ විදිහට කාර්යයන් මොනවද තිබ්බේ? පරිපාලනයේ මෙහෙයුම් වල අන්තිමට ඒක දැන් නිකන් හිතන්න බේකරියක් නම් අන්තිමට නිමෝම් විදිහට පාම් බනිස් ඔය දේවල් ටික. එතකොට මෙතන තියෙනවා සම්පූර්ණ පොඩි උදාහරණයක් දීලා. එතකොට මේක තරම් තියෙන බේකරියක ව්‍යාපාරික ක්‍රියාවලිය. එතකොට අපි දැන් ඩියුට් එකේ සම්පූර්ණ මේක විස්තර කරලා තියෙනවා. ඒ ඩියුට් එක අනිවාර්යයෙන් එකපාරක් හරි කියව ගන්න කියලා. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ව්‍යාපාර පරිසරය ගැන. අපි ගත්තොත් එහෙනම් ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරයකට බලපෑම් එල්ල කරන පාර්ශ්ව ක්‍රියාත්මක පරිසරය. එතකොට ඕක බෙදෙනවා අභ්‍යන්තර සහ බාහිර විදියට. එතකොට අභ්‍යන්තර කියන්නේ ව්‍යාපාරය ඇතුලේ ව්‍යාපාර බලපෑම් එල්ල කරන පාර්ශ්ව. බාහිර කියන්නේ ව්‍යාපාරයේ පිටතින් ව්‍යාපාර බලපෑම් එල්ල කරන පාර්ශ්ව. එතකොට අපි ගත්තොත් එහෙනම් මේ බාහිර පරිසරය ආයත කොටස් දෙකකට බෙදලා තියෙනවා. ව්‍යාපාරයේ පිටතින් හිටිය ඒගොල්ලන්ගේ බලපෑම ආසන්නව බලපානවා නම් ඒකට කියනවා ආසන්න පරිසරය. ඒගොල්ලන්ගේ බලපෑම අපිට ළඟින්ම බලපාන්නේ නැත්නම් අපි කියනවා සාර පරිසරය කියලා. එහෙනම් බාහිර පරිසරය තායත් කොටස් දෙකකට බෙදෙනවා ආසන්න පරිසරය සහ සාර පරිසරය කියලා. එතකොට මේ අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරය ඇතුලේ ව්‍යාපාරයට බලපෑම් මෙල්ල කරන පාර්ශ්ව. එතකොට ඒකේ ඉන්නවා අයිතිකරු, කල්පනාකරු, සේවකයෝ. එතකොට අපි ගන්න කට්ටියම ඕකේ අපි දන්නේ දෙකක් තියෙනවා සංවිධාන ව්‍යුහයයි සංවිධාන සංස්කෘතියයි කියලා. එතකොට අපි ගත්තොත් එහෙනම් සංවිධාන ව්‍යුහය කියන්නේ ව්‍යාපාරයක බලතල හා අධිකාරිය. අපි ඉස්කෝලේ ගත්තොත් එහෙනම් ඉස්කෝලේ විදුහල්පති, වයිස් ප්‍රින්සිපල්, අංශ ප්‍රධාන, ශ්‍රේණි ප්‍රධාන ඔය විදිහට බලතල හා අධිකාරිය බෙදිලා තියෙන ආකාරයට අපි කියනවා සංවිධාන ව්‍යුහය. සහ සංවිධාන සංස්කෘතියක් කියලා කියනවා ව්‍යාපාරයක් තුල සිටින අය විසින් පවත්නා අනාගත පරම්පරාවට පවරාගෙන ලබන විශ්වාස අගනකම් සිරිතයි. ඒ කියන්නේ ඕනේ ව්‍යාපාරයක් ගත්තොත් මේ ව්‍යාපාරවල සංස්කෘතියක් තියෙනවා. සමාජ ව්‍යාපාරවල අපි දන්නවා උපන්දිනේට වැඩ කරන සේවක උපන්දිනේ කේක් කපන.
එතකොට ඔන්න ඔය වගේ දෙයකට තමයි අපි සංවිධාන සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සම්පත් කියලා කියන අපි කලින් කතා කරපු සම්පත් ටික. එතකොට අපි ගත්තොත් මෙන්න මේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අපිට දැනගන්න පුළුවන් දේවල් දෙකක් තමයි ශක්තිය සහ දුර්වලතා. මේ දේවල් නිසා තමයි අපි ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කරන්නේ. එතකොට ශක්තිය කියන්නේ අභ්‍යන්තර පරිසරයෙන් එන හොඳ දේවල් වල කියන ශක්තිය, නරක දේවල් අහිතකර දේවල් වල කියනවා අපි දුර්වලතා කියලා. එතකොට අපි ගත්තොත් එහෙම මේ අයිතිකාරය හොඳ ප්‍රාග්ධනයක් දානවා නම් ඒක ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. මේ අයිතිකාරයන්ගේ ප්‍රාග්ධනය අඩු නම් ඒක ව්‍යාපාරයට දුර්වලතාවයක් වෙනවා. එතකොට අපි ඔය විදිහම සංවිධාන සංස්කෘතිය ගත්තොත් ඒගොල්ලෝ ගාව හොඳ ආකල්පයේ දේවල් කියනවා නම් ඒක ව්‍යාපාර ශක්තියක්. ඒගොල්ලෝගේ ගැටුම් වැඩි නම් ඒක ව්‍යාපාර දුර්වලතාවයක් වෙනවා. ඒතර ඔය විදිහේ ශක්තිය සහ දුර්වලතාව අපිට හොයාගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන්. බාහිර පරිසරය ගත්තොත් ඒක අපි ආසන්න සාරකයේ කොටස් දෙකකට බෙදනවා. ආසන්න කියන්නේ පාරිභෝගිකයෝ, සැපයුම් කරු, තරම් කරු, ඒ වගේම ආදේශන බාල නිෂ්පාදකයෝ. ආදේශන බාල නිෂ්පාදකයෝ කියන්නේ අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයට විකල්ප බාන. ඒ කියන්නේ මෙතන ඉන්න තරම් කරු කියන සෙට් එක. තරම් කරු කියන්නේ ව්‍යාපාරය හා සමාන බාල නිෂ්පාදනය කරන කට්ටියක් කියනවා තරම් කරු. එතනින් එහාට ආදේශන බාල නිෂ්පාදකයෝ කියලා කියනවා ව්‍යාපාරයට විකල්ප බාන. ඒ කියන්නේ අපි ගත්ත සීනි වෙනුවට හකුරු නිෂ්පාදනය කරනවා. එතකොට ඒගොල්ලන්ට කියනවා අපි ආදේශන බාල නිෂ්පාදකයෝ සීනිම වෙන වෙනම බ්‍රෑන්ඩ් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට කියනවා අපි තරඟකරුවෝ කියලා. එතනින් එහාට වෙනද පොල් පිළිසි වලට අපේක්ෂා කරන ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ට කියනවා අපි විභව ආයෝජකයෝ කියලා. ඔතනින් එහාට සාර පරිසරයේ තියෙනවා ආර්ථික පරිසරය, දේශපාලන, නෛතික, ප්‍රජා, තාක්ෂණික, ස්වභාවික, සමාජ හා සංස්කෘතික ගෝලීය. එතකොට ඔය විදිහට පරිසර වර්ග ටිකක් තියෙනවා. මේ පරිසර වර්ග ටික අපි දැනගන්න ඕනේ එක එක සාධක. මේ ආර්ථික පරිසරය නිසා ව්‍යාපාරයේ බලපෑම් එල්ල වෙන සාධක තමයි පොලි අනුපාතය, උද්දමනය, ඔය වගේ දේවල් ව්‍යාපාරයේ බලපෑම් එල්ල වෙනවා. දේශපාලන පරිසරය අපි ගත්තොත් එහෙම ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති, විස්කර ප්‍රතිපත්ති කියන දේවල් තියෙනවා. ඒවෙන් තමයි බදු බැන වෙන්නේ. පොලි අනුපාතිකව තීරණය වෙන්නේ. ඒතර ඒවා අපේ තුන්වෙනි පාඩම වල අපිට කතා කරන්න තියෙනවා. එතනින් එහාට නෛතික පරිසරය අපි ගත්තොත් නීති රීති නියම පරිසරයක්. එතකොට ව්‍යාපාර වල විවිධ නීති රීති තියෙනවා, ලියාපදිංචි ගන්න නීති රීති තියෙනවා. ඊට පස්සේ ප්‍රජා පරිසරයේ වාස්තුවේ ජනගහනයේ ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල් මයින් ප්‍රජා පරිසරය වෙනවා. තාක්ෂණික පරිසරයේ තාක්ෂණික නව තාක්ෂණ වෙන්න පුළුවන් තියෙන අලුත් අලුත් තාක්ෂණ වර්ග. එතනින් එහාට ස්වභාවික පරිසරයේ දේශගුණික தত্ত্ব, ඊට පස්සේ දේශගුණික විවිධ කලාප ඒ දේවල් වෙන් කරලා අපි ව්‍යාපාර කටයුතු කරනවා. ඒවා සමාජ සංස්කෘතික පරිසරය අපි ගත්තොත් ඒ සිරිත් විශ්වාස අගනගම වගේ දේවල්. ගෝලීය පරිසරය අපි කියනවා ගෝලීකරණය කියන්නේ රටවල් දෙකක් හෝ කිහිපයක් අන්තර්ජාතික වශයෙන් අපි ගත්තොත් ආර්ථිකය හෝ සංස්කෘතික වශයෙන් එකට එකතු වීමට අපි කියනවා ගෝලීකරණයක් කියලා. එතකොට මේ සාර පරිසරයේ තියෙන ඔය සාධක ටික මතක තියාගන්න නම් සාර පරිසරයේ අපි ටියුට් එකේ තියෙනවා මේ හැමදේම එකින් එක විස්තර කරලා. දැන් මම මේ කියන ටික විස්තර කරලා තියෙනවා. එතකොට ඒ ටික අපි ටියුට් එකේ යටින් දානවා. ඒක කියව ගන්න එකපාරක් හරි. එතකොට අපි ගත්තොත් එහෙනම් මේවා සාධක ටිකට අමතරව සාර පරිසරයේ තියෙන සුවිශේෂී ලක්ෂණ තමයි මේවා අපිට පාලනය කරන්න බෑ. මේක අපේ පාලනයෙන් තොරයි. සහ ව්‍යාපාරයෙන් පිටින් පිටලා දෙන්නේ සහ ඒ වගේම ශීඝ්‍රයෙන් වෙනස් වීමකට ලක් වෙනවා මේ පරිසර සෙට් එක. එතකොට මෙන්න මේ බාහිර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අපිට දැනගන්න පුළුවන් දේවල් දෙකයි. එකක් තමයි අවස්ථා, අනිත් එක තාමසල කියලා කියනවා. එතකොට අපි මේක කියනවා ශබ්දවත කියලා. ශක්තියින් දුර්වලතාව හඳුනා ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය, අවස්ථා දර්ශන හඳුනා ගන්න පුළුවන් බාහිර පරිසරය අධ්‍යයනය. එතකොට ඔය තමයි ව්‍යාපාර පරිසරය. ඔතනින් එහාට අපි ගත්තොත් එහෙම මේ ටික සම්පූර්ණ විස්තර කරලා තියෙනවා ඉස්සරහා. ටිකේ එතකොට මම මේ කතා කරපු ටික. ඔතනින් අපේ පළවෙනි පාඩම ඉවරයි. එතකොට අපේ මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. එතකොට අපි ඉස්සරහා වීඩියෝ වලින් අරගෙන එනවා ඉස්සරහා පාඩම් ටික. එතකොට තව ඉස්සරහා දෙවෙනි පාඩම තියෙනවා අපේ මේ 12 වසර සිලබස් එකේ. එතකොට දෙවෙනි පාඩම සමාජවක්කී ආචාර ධර්ම, ඊට පස්සේ තිරසර සංවර්ධනය කියන කොටස් තුන ගැන සාකච්ඡා ගන්න තියෙනවා. එතකොට මේ අපේ ස්ටුඩියෝ එක සාමාන්‍ය තාම හදන ගමන් තියෙන්නේ. ඒකට ඒක සාමාන්‍ය මට්ටමකින් ඉවරලා තියෙනවා. එතකොට අපි දැනට මේ ක්ලාස් කරන තැනම තමයි අපි මේ වීඩියෝ ටික අරගෙන එන්නේ. ඒ නිසා වටේ පිටේ තියෙන ශබ්ද ඒ ටික පොඩ්ඩක්
ඉවසන්නයි ඉන්නවා. එතකොට මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොනවා හරි ඉගෙන ගත්තාම ඔයගොල්ලන්ට වැඩක් වුණා කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බොහොම ස්තුතියි. ආයුබෝවන්.